ගුඩ් මෝනිින් හැමෝටම ගොඩක් අය අහලා තිබ්බ මගෙන් මම ඉතාලියේ වැඩ කරන ටයිම් එක කීයද කියලා. මම වැඩ කරන ටයිම් එක උදේ පාන්දර 2ට මම වැඩ කරන්නේ. පාන්දර 2 ඉඳන් තමයි වැඩ පටන් ගන්න. ඉතින් ඒත් මම පාන්දර 1:00 විතර මම ගෙදර යනවා. මොකද මට විනාඩි 15ක් විතර වැඩ කරන තැනට යන්න තියෙනවා. ඒ නිසා අද උදේ අයිස් වැස්සක් වැටුණා. පොඩි කුලඟකුත් එක්ක පේනවනේ. මේ ඉතින් නිතරම වගේ අයිස් වැටෙනවා වැස්සත් එක්ක. ඔයාලා දන්නවද මේ යන විදිහට පාරේ වේග සීමා තිබ්බොත් එහෙම මේ වේග සීමා වලටම යන්න ඕනේ. මොකද පැයට කිලෝමීටර 90ක වේගින් කියලා ගහලා තිබ්බොත් එහෙම පැයට කිලෝමීටර 90ක වේගෙන්ම යන්න ඕනේ. මොකද කලර් ලයිට් තියෙනවා. එතකොට කැමරාස් තියෙනවා. වේග සීමා කැමරා තියෙනවා. එතකොට අපි පැයට කිලෝමීටර 90යි කියලා 95ට ගියොත් එහෙම මේ නම්බර් ප්ලේට් එකට තමයි ඒ ෆයින් එක ගෙවන්න ඕනේ. දඩේ එනවා ලස්සනට රෙජිස්ටර් කරලා තියෙන වාහනේ අයිති කෙනාගේ නමට ගෙදරට. එතකොට අනිවාර්යෙන් ඒ දඩ මුදල අනිවාර්යෙන් ගෙවන්න ඕනේ දවස් 5ක් ඇතුළත. දවස් 5ක් ඇතුළත ගෙවුවේ නැතුනොත් මේ තියෙන්නේ 90යි කියලා ගහලා තියෙනවා. 90ට යන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම දවස් 5ක් ඇතුළත ගෙවුවේ නැති වුණොත් එහෙම දඩේ ඩබල් වෙනවා. එතකොට ඒත් අපි ගෙවුවේ නැති වුණොත් එහෙම ඒක හොම වැඩි වෙනවා. වැඩි වෙලා හිතා ගන්න බැරි ගාණක් වෙනවා. එහෙම තමයි වේග සීමා ගාලා දාලා තියෙනවා. මේ මෙතන ඉස්සරහට තියෙන කැමරා එකක්. දැන් මේ ෆෝන් අරන් යන්න බෑ කැමරාස් වලට වැදුනොත් එහෙම ඒකටත් ෆයින් එකක් ගෙවන්න වෙනවා. මම ඒ කැමරාස් නැති දැන් වලින් තමයි මේ වීඩියෝ එක දාන්නේ. මේ හරිය පැයට කිලෝමීටර් 70යි යන්න පුළුවන් මේකේ. තමයි ජීවිතේ. සමහර අය හිතනවා ඉතාලියේ ගොඩාක් ලස්සන ජීවිත සමහර අයට තියෙනවා කියලා. ඒත් එහෙම ගොඩාක් ලස්සන ජීවිත තියන අය ඇති නැත්te නෑ. මේ වගේ ජීවිතයක් තියෙනවා. උදේ පාන්දර යන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, සල්ලි හම්බ කරන්න ඕනේ, කැප වෙන්න ඕනේ. දේවල් තියෙනවා. මේ දාලා තියෙන බෝඩ් එක තමයි පැයට කිලෝමීටර් 110ක වේගෙන් යන්න ඕනේ ඉස්සරහින්. මොකද ඒක ගයිඩ් කරනවා කියලා තියෙන්නේ අර බෝඩ් එකේ. ඉස්සර නිල් පාට පොඩි බෝඩ් එකක් දෙපැත්තෙන් දාලා තිබ්බේ. අනිවාර්යෙන් ඉස්සරහ කැමරා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කැමරා එකට 110ට වැඩියෙන් ගියොත් එහෙම ඒ කැමරා එකට අපේ ස්පීඩ් එක මාක් වෙනවා. මාක් කරලා ඊට වැඩි ගියොත් එහෙම ෆයින් එකක් එනවා. ඉස්සරහ තමයි කැමරා එක තියෙන්නේ. ඔයාලට පේනවද? මෙතන උඩින් පාරක් තියෙන මෙතන මේ ගහලා තියෙන්නේ.
අනෙක් රටවල ඉන්න අයගේ එක එක ජීවිත තියෙනවා. එක එක ජොබ්ස් තියෙනවා. එක එක ලයිෆ් ස්ටෝරීස් තියෙනවා. මේක තමයි මගේ ස්ටෝරි එක. ලංකාවේ වගේ තමයි ලංකාවේ වගේ පාරවල් තියෙන්නේ. මේ ඉතින් ලංකාවේ වගේ නෙමෙයි, ටිකක් වාහනත් වෙනස්. මොකද ඩ්‍රයිව් කරන පැත්ත වෙනස්. ඒක තමයි මෙහි පොඩි වෙනසක් තියෙන්නේ. අනිත් එක පාරවල් වල ලංකාවේ ස්පීඩ් එක ගයිඩ් කරන්න කැමරාස් නැහැ. මම හිතන්නේ ඔය කැමරා නැහැ. මෙහෙනම් තියෙනවා හැමතැනම. ඒකට ඒව බලාගෙන යන්න ඕනේ. නැත්තම් ලස්සනට ගෙදර යද්දී දරට එකත් පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. එතකොට ඉතින් ජොබ් එක කරන එකෙන් වැඩක් නැහැ. මොකද පොඩි දේ දඩ නෙමෙයි එන්නේ. ලක්ෂ 1.5 2 3 4 5 ඔය වගේ ඒවා තමයි එන්නේ. මෙහි ඉතින් හැම දෙයකටම සල්ලි ඕනේ. මොකද සල්ලි ගොඩක් හම්බ වෙනවා වගේම තමයි සල්ලි ගොඩක් වියදම් වෙන ක්‍රම ඕන තරම් තියෙනවා. එහෙනම් චාෝ. පස්සේ දවසක තවත් වෙන වීඩියෝ එකකින් හම්බෙමු.